ඉතින් ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමි with Netni YouTube channel එකට මම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අලුත් අවුරුද්දට ළඟම එන නිසා අලුත් අවුරුද්දට හදාගන්න පුළුවන් රසම රස චොකලට් කේක් රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ චොකලට් කේක් එක රසට ලස්සනට සොෆ්ට් එකට හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි අපේ dry ingredients ටික හලාගමු. ඉතින් මම මෙතන අද අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් ඔයාලට පාන් පිටි, කේක් පිටි ඕනම දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි අද කොකෝ පවුඩර් පාවිච්චි කරනවා. මොකද අපි අද හදන්නේ චොකලට් කේක් එකක්නේ. ඉතින් කොකෝ පවුඩර් ග්‍රෑම් 40ක් මෙතන අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි දෙකකුත්, බේකින් සෝඩා තේ හැඳි භාගයකුත් අරගෙන තමයි මම මේ විදිහට හලාගන්නේ. ඉතින් මම කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා කේක් එක හොඳට සොෆ්ට් වෙන්න නම් අපි කීප සැරයක්ම මේ අපේ පිටි මිශ්‍රණය හලා ගන්න ඕනේ කියලා. ඉතින් පස් සැරයක්ම අපි මේ පිටි ටික මේ විදිහට හලා ගමු. එතකොට තමයි බේකින් පවුඩර්, බේකින් සෝඩා, කොකෝ පවුඩර් එතකොට අපේ පිටි ටිකත් එක්ක හොඳට මික්ස් වෙන්නේ. ඉතින් මේ විදිහට පස් සැරයක්ම දැන් අපි මේක හලා ගමු. අපි මේ විදිහට හොඳට හලාගත්ත අපේ පිටි මිශ්‍රණය බෝල් එකකට දාලා පොඩ්ඩක් විස්ක් කරගන්නවා. තවත් හොඳට මික්ස් වෙන්න ඕනේ නිසා ඊට පස්සේ මම මේක කවර් කරලා පැත්තකින් අරන් තියාගන්නවා අපිට අවශ්‍ය වෙනකන්. ඉතින් දැන් මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා මිලිලීටර් 60ක්. ඒකට මම මේ විදිහට විනාකිරි තේ හැඳි එකක් එකතු කරලා මේක හදා ගන්න. ඔයාලා දන්නවනේ මේක බටර් මිල්ක් එක කියලා. ඉතින් ඔයාලා මේකට විනෙගර් ගන්න අකමැති අය මේකට ලෙමන් ජූස් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි කේක් එක හදාගන්න ට්‍රේස් දෙක හදාගමු. මම අද අරගෙන තියෙන්නේ අඟල් 6ක් පළල අඟල් 2ක් උස ට්‍රේස් දෙකක්. ඉතින් ග්‍රෑම් 500 ට්‍රේස් කියලා අපි මේවට කියනවා. ඉතින් බටර් ටිකක් හොඳට ගාලා බේකින් ෂීට් දාලා අපි මේ ට්‍රේස් දෙක දැන් ලෑස්ති කරගමු. ඉතින් මේ වෙලේම ඔයාලගේ oven එක විනාඩි 20ක් ප්‍රීහීට් වෙන්න දාගන්න අමතක කරන්නේ නැතුව. මම ඔයාලට කලිනුත් බේකින් ෂීට් එක කොහොමද ට්‍රේස් වලට දාගන්නේ කියලා දීලා තියෙනවා. ඉතින් කලින් බලපු නැති කෙනෙකුට ඕන නිසා තමයි මම මේ විදිහට මේක ඔයාලට හොඳට පෙන්නන්නේ. අනිවාර්යෙන් ඔයාලගේ බේකින් ට්‍රේස් වල ඉස්සෙල්ලම බටර් ටිකක් ගා ගන්න ඕනේ. බටර් ටිකක් ගාගෙන තමයි බේකින් ෂීට් එක අලව ගන්න ඕනේ. අලවගෙන ඒ බේකින් ෂීට් එක උඩිනුත් අපි හොඳට බටර් ටිකක් ගා ගන්න ඕනේ. එතකොට අපේ කේක් එක ලස්සනට ගැලවිලා එනවා. ඉතින් මම ඔයාලට ගොඩක් වෙලාවට ඔයිල් පේපර්ස් පාවිච්චි කරන්න එපා කියනවනේ. ඉතින් ඒක ඇයි කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඒක තමයි අපි බේකින් ෂීට් එක ඇලවුවාම ඒක අපි බටර් ටිකකුත් ගෑවහම හොඳට ගැලවිලා එනවා. හැබැයි ඔයිල් පේපර් එකේ අපි බටර් ගෑවා කියලා කොච්චර ගෑවත් ඒ කියන්නේ ඒක ලස්සනට ගැලවිලා එන්නේ පොඩ්ඩක් කේක් එක ඩැමේජ් වෙනවා. එතකොට ඔයාලට අයිසිං කරනකොට කේක් උඩු ගෑවෙන ප්‍රශ්න එහෙම ගොඩක් මතුවෙනවා. ඉතින් මේ වගේ බේකින් ෂීට් අලව ගත්තාම කේක් එකේ එජස් එහෙම හරිම ලස්සනට එනවා. මම බේක් කරාම පස්සේ ඔයාලට ඒක පෙන්නන්නම්. දැන් ඊළඟට අපි තව හොඳ පිරිසිදු බෝල් එකක් අරගෙන මේකට බටර් එකතු කරගන්නවා. මම මෙතන බටර් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට බටර් ටික දාලා අපි මේක විනාඩියක් විතර බීට් කරගමු. ඊට පස්සේ සීනි ග්‍රෑම් 250ක් එකතු කරලා මේක හොඳ ක්‍රීම් කලර් එකක් වෙනකන් ලා පාටක් වෙනකන් අපි මේක බීට් කරගමු. ඉතින් බීට් කරනකොට එකම පැත්තකට බීට් කරන්න ඕනේ. ඒ වගේම බීට් කරගෙන දිගටම යනකොට එක පැත්තක් විතරනේ බීට් වෙන්නේ. ඉතින් ඒ නිසා අර මැද තියෙන කොටස් ටික අර ස්පැචුලා එකකින් වගේ මැදට අරගෙන ආයෙ බීට් කරන්න අමතක කරන්න එපා.
දැන් මේ විදිහට හොඳ ක්‍රීම් කලර් එකක් ආවට පස්සේ තමයි අපි මේකට බිත්තර එකතු කරගන්න ඕනේ. ඉතින් බිත්තරත් මම ග්‍රෑම් 250ක් බිත්තර කටු අයින් කරලා තමයි මැලගෙන අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බිත්තර එක එක දාලා බීට් කරගමු. දැන් මේ විදිහට බිත්තර ටික ඔක්කොම දාලා බීට් වුණාට පස්සේ අපි හලලා පැත්තකින් තියාගත්ත පිටි ටික අරගෙන මේ විදිහට චුට්ට චුට්ට එකතු කරලා අපි හදාගත්ත බටර් මිල්ක් එකත් පිටෙන් පිට දාලා අපි මේක හොඳට ෆෝල්ඩ් කරගමු. ඉතින් බැටර් එක මේ විදිහට හැදුනට පස්සේ මම මේකට කෝෆි එකතු කරගන්නවා. Nescafe තමයි මම එකතු කරගත්තේ. Nescafe තේ හැඳි එකමාරකට හොට් වෝටර් මිලිලීටර් 30ක් දාලා එක නිමෙන්න තියලා තමයි අන්තිමට මේක එකතු කරගන්න ඕනේ. අනිවාර්යෙන් නිමෙන්න තියලා එකතු කරගන්න. නැත්නම් මේකේ තියෙන බටර් බිත්තර මේවට හොඳ නෑ. ඒවා දිය වෙනවා. එතකොට බිත්තර කුක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා අනිවාර්යෙන් නිමලම එකතු කරගන්න. ඉතින් මේ විදිහට කොෆි ටිකත් හොඳට මික්ස් වුණාට පස්සේ අපි හදාගත්ත බේකින් ට්‍රේස් එකට එක සමානව බැටර් එක බෙදලා දාගමු. මේ විදිහට අපි ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේස් එක බැටර් එක දැම්මට පස්සේ පොඩ්ඩක් ටැප් කරලා මේ විදිහට යා බබල්ස් ටික අයින් වෙනකන් ටැප් කරලා ඊට පස්සේ මම මේක බේක් කරගන්න මගේ oven එකේ නම් සෙල්සියස් අංශක 140ට. ඒක ඉතින් oven brand එකෙන් brand එකට වෙනස් වෙනවා. ඉතින් ඒක කේක් බේක් කරලා මේ experience එකෙන් තමයි අපිට හොයාගන්න වෙන්නේ. දැන් මේ විදිහට මම මේක සෙල්සියස් අංශක 140 පැයක් බේක් කරගන්නවා. ඉතින් දැන් මගේ කේක්ස් දෙක හොඳට බේක් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි දැන් ට්‍රේ එකෙන් කේක් එක අයින් කරලා කූලින් රැක් එකකට දාලා කේක් එක හොඳට නිමා ගන්න ඕනේ. ඉතින් බේකින් පේපර්ස් ටික එහෙම අයින් කරලා කේක් එක හොඳින් නිමා ගමු. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති කේක් එකේ එජස් එහෙම ලස්සනට තියෙනවා. ඒක තමයි මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ බේකින් පේපර්ස් පාවිච්චි කරන්න කියලා. එතකොට කේක් එක ලස්සනට අපිට හදා ගන්න පුළුවන්. දැන් කේක් එක නිමෙනකම් මම ඔයගලන්ට චොකලට් ඩෙකොරේෂන් එකක් හදාගන්න තමයි කියලා දෙන්නේ. මේ විදිහට මම ඩාර්ක් කුකින් චොකලට් ටික අරගෙන ඒක මෙල්ට් කරගත්ත ඩබල් බොයිල් කරගෙන තියෙන්නේ. ඒක මේ විදිහට මම බේකින් පේපර් එකක් අලවගත්ත රෙජිෆෝම් බේස් එකක් තමයි මේ තියෙන්නේ. ඒක මේ විදිහට රවුමට වගේ මම දාගන්නවා. ඉතින් මේ විදිහට චොකලට් එක මේ හයි වෙන්න කලින් මේක උඩින් මම චොකලට් ස්ප්‍රින්කල්ස් ටිකක් මේ විදිහට ඉහ ගන්නවා. ඊට පස්සේ මේක මම ෆ්‍රිජ් එකෙන් දාගන්නවා පොඩ්ඩක් සෙට් වෙනකන්. මෙන්න මේ විදිහට තමයි සෙට් වුණාට පස්සේ අපි හදාගත්ත චොකලට් ටික තියෙන්නේ. දැන් මේක අපි ගොඩාක් සෙට් වෙන්න දෙන්න එපා. විනාඩි 2 තමයි උඩරිම. නැත්තම් අපිට මේක හරියට කෑලි කපා ගන්න බැරුව යනවා. ඊට පස්සේ මම මේක ඒ කියන්නේ ත්‍රිකෝණ විදිහට කෑලි කපා ගන්නවා. ඔයාලා බේකින් පේපර් එක රෙජිෆෝම් එකේ බටර් ටිකක් ගාලා හරි අල්පෙන්ටි 2-3ක් ගහලා හරි තමයි රඳව ගන්න ඕනේ. ඉතින් අල්පෙන්ටි ගැහුවා නම්
අනිවාර්යෙන් මේ ගණන් කරගන්න ඕනේ. අල්පෙන්ටි 5ක් ගැහුවනම් පහම ඔයාලා මේ චොකලට් එක ගන්නකොට එළියට ගලව ගත්තද කියලා. නැත්තම් ඒක හරිම ඩේන්ජරස්. මොකද ඒ නිසා බටර් ටිකක් ගා ගන්න එක තමයි හොඳ. මෙන්න මේ විදිහට. ඊපස්සේ හිමින් සැරේ තමයි මේක ගලවලා ගන්න ඕනේ. නැත්තම් චොකලට් එක කැඩිලා යන්න පුළුවන්. හරි ප්‍රවේශමෙන් මෙන්න මේ විදිහට චොකලට් කෑලි ටික ගලවලා අපි ගන්නවා දැන්. මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට තමයි අපි හදාගත්ත චොකලට් ඩෙකරේෂන්ස් ටික තියෙන්නේ. දැන් මේ වෙලාව වෙනකොට අපේ කේක්ස් දෙක හොඳට නිමිලා තියෙන්නේ. දැන් මේ විදිහට උඩ කොටස පොඩ්ඩක් අයින් කරලා පොත්ත කොටස අයින් කරගෙන අපි කේක් එක අයිසිං කරන්න ලෑස්ති කරගමු. කේක් එකක් මේ විදිහට මම කොටස් දෙකකට කපා ගන්නවා අපිට සෑන්ඩ්විච් කරන්න ඕන නිසා. ඊළඟට අපි දැන් අපේ චොකලට් අයිසින් එක හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මෙතන බටර් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට බටර් ග්‍රෑම් 200 බෝල් එකකට දාලා අපි ඉස්සෙල්ලාම විනාඩි දෙකක් විතර බටර් එක පොඩ්ඩක් බීට් කරගන්න ඕනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ හරිම රස චොකලට් අයිසින් එකක් හදාගන්න හැටි. ඊළඟට මම මෙතන මෙල්ට් කරගත්ත චොකලට් අරන් තියෙන්නේ. චොකලට් ග්‍රෑම් 60ක්, ඩාර්ක් කුකින් චොකලට් ග්‍රෑම් 60ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේසෙ හැඳි එකක් එකතු කරලා තමයි මම මේ ඩබල් බොයිල් කරගෙන එකතු කරන්නේ. ඉතින් චොකලට් අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට ඒ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් මේසෙ හැඳි එක විතරක් එකතු කරගත්තාම ඇති. ගොඩක් රසවත් වෙන්න ඕන නිසා තමයි මම චොකලට් ඇඩ් කරගත්තේ. ඊළඟට මම හොඳින් හලාගත්ත කොකෝ පවුඩර් අරගෙන තියෙනවා. මෙතන කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක් අරගෙන තියෙනවා. ඒකත් මේ විදිහට එකතු කරලා අපි හොඳට මික්ස් වෙන්න බීට් කරගමු. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙන හොඳට හලාගත්ත අයිසින් සුගර් ග්‍රෑම් 420ක් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට හලාගත්ත අයිසින් සුගර් ටික අපි එක සැරේ එකතු කරගන්නේ නැහැ. මේ විදිහට චුට්ට එකතු කරලා අපේ කන්සිස්ටන්සි එක එනකම් හොඳට බීට් කරගමු. ඉතින් මම මේක අයිසින් එක හදන්නේ බටර් වලින් නිසා තමයි මේ අයිසින් සුගර් ප්‍රමාණය එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා ෆැට් ස්ප්‍රෙඩ් එකක් හදනවා නම් මම ෆැට් ස්ප්‍රෙඩ් වලින් කොහොමද චොකලට් අයිසින් එක හදන්නේ කියලා වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතනින් බලලා ඒ විදිහට හදාගන්න. දැන් මේ විදිහට තමයි අපි අයිසින් එක හදාගන්නේ. අයිසින් සුගර් චුට්ට එකතු කරලා. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත බටර් අයිසින් එක තියෙන්නේ. චොකලට් බටර් අයිසින් එක. ඉතින් හරිම ස්මූත් අයිසින් එකක් තමයි මේක. දැන් අපි එහෙනම් අපේ චොකලට් කේක් එක අයිසින් කරන්න පටන් ගමු. ඉතින් මේ විදිහට කේක් බෝඩ් එකක් අරගෙන ඒක උඩ මේ විදිහට අයිසින් ටිකක් ගාලා අපි කේක් එකේ එක කොටසක් මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් කරගමු කේක් එක. ඉතින් මේ විදිහට පයිපින් බෑග් එකට තමයි මම හදාගත්ත අයිසින් එක මේ විදිහට දාගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි දැන් අපේ කේක් එක අයිසින් කරගමු. ඉතින් කේක් එකක් ඔයාලා සාමාන්‍යයෙන් ගෙදර කෑමට හදනවා නම් මේ විදිහට ගොඩාක් සෑන්ඩ්විච් කරන්න ඕනේ නැහැ. අපි හදාගත්ත ග්‍රෑම් 500 කේක් දෙක අලව ගන්න විතරක් අයිසින් ලේයර් එකක් ගාගත්තාම ඇති. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් බිස්නස් කරන අය, අලුතෙන් බිස්නස් පටන් ගන්න අයත් ගොඩක් මගේ channel එක බලන නිසා තමයි මම මේ විදිහට මේ ස්ටෙප්ස් කියලා දෙන්නේ. ඉතින් එයාලට උදව්වක් වශයෙන්. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ඊළඟට අපි පැලට් නයිෆ් එකක් අරගෙන මේ විදිහට අයිසින් ටික තවර ගන්න ඕනේ. දැන් අපි ඊළඟ කේක් ලේයර් එක තියාගමු.
දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ කේක් එක මෙන්න මෙහෙම හෙලෙව්වොත් ඒ කියන්නේ දැන් මේක ඔහොම හොලවනකොට ලිස්සලා යන්න පුළුවන්. මොකද අපේ කේක් එක ටිකක් උස්සයි. ඉතින් ඒ නිසා මම මේකට කේක් ඩබලර්ස් කියලා කියනවා මේවට. මේවා කේක් බඩු කඩවල ගන්න තියෙනවා. ඒක මේ විදිහට කේක් එක මැදින් මේ විදිහට දාගන්නවා. දාලා වැඩි කොටස අපි කපා ගන්නවා. ඉතින් මේ ස්ටෙප් එක ඔය කියන්නේ ඔයාලා ගෙදර මේ කේක් එක කෑමට හදනවා නම් මේක අවශ්‍ය නැහැ. ඔයාලා බිස්නස් එකක් විදියට හදනවා නම් මේ ස්ටෙප් එක අනිවාර්යෙන් කරන්න ඕනේ කස්ටමර්ට කේක් එක දෙනකොට. නැත්තම් ඔයාලා ඒක ඩිලිවර් කරනකොට ඉතින් ඒ වගේ ගැටලු මතුවෙලා කේක් එක ඇද වෙන අවස්ථා ඒ වගේ ඒවා ඔයාලට අහලා දැකලා ඇති. ඉතින් ඒක මග අරව ගන්න තමයි අපි මේ විදිහට ප්ලාස්ටික් කේක් ඩවලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක වුඩන් කේක් ඩවලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බාබිකියු ස්ටික්ස් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපි මේ කේක් එක එහා මෙහා වෙන ප්‍රශ්නෙට සොලියුෂන් එකක් විදිහට තමයි මේක අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒක නොපෙනී යන්න අපි මේ විදිහට උඩින් අයිසින් ලේයර් එකක් හොඳට ගා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලා කේක් ඩවල් එක සෙට් කරනකොට කේක් බෝඩ් එකට යනකම් මේක ගහ ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ දැන් අපි අපේ කේක් එකේ වටේ කොටසත් අයිසින් කරගමු. දැන් අපි මේක ක්‍රම් කෝට් කරලා ෆ්‍රිජ් එකෙන් දාගමු. විනාඩි 10කට විතර ෆ්‍රිජ් එකෙන් දාගමු. මේ කේක් එක ගොඩාක්ම නීට් කරගන්න අවශ්‍ය නැහැ. මම මේක උඩින් අද ගනාෂ් එකක් දාන නිසා. ඉතින් සාමාන්‍ය තරමින් නීට් කරගත්තාම හොඳටම ඇති. දැන් අපි ගනාෂ් එක හදාගමු. මම මෙතන අරගෙන තියෙනවා විපින් ක්‍රීම්. විපින් ක්‍රීම් මිලිලිටර් 100ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඩාර්ක් කුකින් චොකලට් 100යි තමයි මම ගන්න. ඒ වගේම බටර් ග්‍රෑම් 5යි. මේ රෙසිපි එකට තමයි මම ගනාෂ් එක හදාගන්නේ. ඉතින් මේ විදිහට විපින් ක්‍රීම් ටික චුට්ටක් බුබුලු එනකොට අපි ලිප ඕෆ් කරලා මේකට චොකලට් ටික එකතු කරගන්න ඕනේ. මේ චොකලට් උත් ග්‍රෑම් 100ක් මෙතන බටර් ග්‍රෑම් 5ක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික දැන් අපි හොඳට මෙල්ට් කරගමු. දැන් අපි ගනාෂ් එක හදලා ඉවරයි. දැන් මේ විදිහට පොඩි පොඩි චොකලට් කෑලි තිබ්බොත් ඒ නිසා අනිවාර්යෙන් මේක පෙරා ගන්න ඕනේ මේ විදිහට. පෙරාගෙන අපි මේක හොඳට නිමා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මේ විදිහට කේක් එක කියන්නේ ගනාෂ් එක ගලාගෙන යන්න විදිහක් හදාගෙන තමයි අපි කේක් එක එළියට ගන්න ඕනේ. ඉතින් මේ විදිහට භාජනයක් අරගෙන ඒක උඩින් මම කූලින් රැක් එකක් මේ විදිහට තියලා අපි ෆ්‍රිජ් එකේ තියාගත්ත කේක් එක දැන් අරගෙන අපි මෙතනින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි නිමිලා තියෙන අපේ ගනාෂ් එක කේක් එකට දාගමු. මේ විදිහට තමයි අපි ගනාෂ් එක දාගත්තට පස්සේ අපේ කේක් එක තියෙන්නේ. ඉතින් ගනාෂ් එක විනාඩි 10ක් විතර පොඩ්ඩක් මේ විදිහට සෙට් වෙන්න තියලා අපි පැලට් නයිෆ් දෙකක් දාලා අපි කේක් එක ආයේ කේක් බෝඩ් එකට පරිස්සමට ගන්න ඕනේ. දැන් අපි පයිපින් බෑග් එකකට මේ විදිහට අයිසින් ටිකක් දාගෙන අපි කේක් එක උඩින් පොඩි ඩිසයින් එකක් මේ විදිහට යවා ගන්නවා. මම මෙතන 1M නොසල් එකට තමයි අයිසින් ටික දාගත්තේ. ඉතින් ඒ නොසල් එකෙම මම මේ විදිහට කේක් බෝඩ් එකකුත් දාගන්නවා.
ඊට පස්සේ මම කජු ටිකක් මේ විදිහට කේක් එක උඩින් ඉහ ගන්නවා ලස්සනට. ඉතින් මේක ගෙදර කෑමට හදන කේක් එකක් හින්දා වැඩිපුර කජු ටිකක් ඉහ ගන්න. ඉතින් අලුත් අවුරුද්දට ඔයාලට දැන් මේ වගේ කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් හරිම රස කේක් එකක් තමයි මේ කේක් එක. ඉතින් ඊළඟට අපි කලින් හදාලා තියාගත්තනේ චොකලට් ඩෙකරේෂන්ස් ටික. ඒකත් මේ විදිහට මේකට එකතු කරගමු. දැන් මේ විදිහට තමයි අපි හදාගත්ත කේක් එක තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ සැරේ අලුත් අවුරුද්දට ඔයාලත් මේ වගේ රසවත් කේක් එකක් හදාගන්න. ඉතින් කේක් එක මේ විදිහට තියෙනවනේ. ඉතින් අපි එහෙනම් කාලම බලමු මොන වගේද රසට තියනවද කියලා. කෑල්ලක් කපලම බලමු. ඉතින් හරිම රස කේක් එකක් තමයි මේ කේක් එක. ඉතින් ඔයාලත් මේ කේක් එකක් මේ සැරේ අලුත් අවුරුද්දට හදන්න. ඉතින් ඒ වගේම ඔයාලා මගේ මේ රෙසිපීස් වලට කැමති නම් මාව subscribe කරන්න. ඒ වගේම Yummy with Med මේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මං අදට ගිහිල්ලා එන්න. ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්. Thank you very much.